අවඥාවෙන් දකින්න එපා. අයිබෝන් සුබ දවසක් ඔබට. ඔබ දන්නවා වදමල ප්‍රයෝජනයට අරගෙන හිඳින මෙන්න මේ වදමල් තෙල් එක ගැන. දැන් ටික දවසක ඉඳන් ඔබේ අතට මම මේ තෙල් එක ලැබෙන්න සැලැස්සුවා. ඉතින් මේ තෙල් එක ගෙන්නගෙන අපේ රටේ දෙමව්පියෝ තමන්ගේ ළමයි නිට්ටාවට සුවපත් කරගෙන තිබෙනවා. ඒ සම්බන්ධවත් විස්තරයක් මම ඔබට බලන්න සලස්වන්නම්. ඉතින් මේ වදමල් තෙල් එක භාවිතා කිරීමෙන් ඔබේ දරුවාගේ සුවපත් කරගන්න පුළුවන් රෝග මොනවද? අන්න ඒකනේ වැදගත්. නේද? එතකොට මතක ශක්තිය අඩුයි නම්, පරිකල්පනය අඩුයි නම්, තද හිසේ කැක්කුමක් තිබෙනවා නම්, සෙම පීනසයේ හිස්සොරි ගතිය. එතනින් ගියාම උකුණන් ඉන්නවනම් ස්නායු ආබාධ, ඇස් පේන්නේ නැති දුර්වලතා තිබෙනවා නම්, ඒ කියන්නේ ඉස සම්බන්ධව එන්න පුළුවන් රෝග තිබෙනවා නම් මේ තෙල් එක ඉතාමත්ම වැදගත්. අද වන විට ශ්‍රී ලංකාවේ විශාල පිරිසක්, විශාල දෙමව්පිය පිරිසක් මට කියලා ගෙන්නගෙන මේ තෙල් එක භාවිතා කරලා තමන්ගේ දරුවෝ සුවපත් කරගෙන තිබෙනවා. මම විශේෂයෙන් ඔබට දෙයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි අපේ හෙළ වෙදකම කියන්නේ මේ රටේ ජාතික වෙදකම. ඔබ පිළිගත්තත් නොගත්තත් ඒක දිහා අවඥාවෙන් දකින්න එපා. මේ තරුණ පරම්පරාව එහෙම නැත්නම් මෑත කාලේ පුරුදු වෙලා තිබෙනවා අපේ මේ වෙදකම සම්බන්ධව අවඥාවෙන් දකින්න. ඉතින් මේ වෙදකම ඉගෙන ගන්න පිරිස පවා අද දවස වෙනකොට නැති වෙලා තිබෙනවා. තාමත්ම අඩු වෙලා තිබෙනවා. ඒකෙන් මොකද වෙලා තිබෙන්නේ? මෙච්චර වටින ඒ වගේම ඖෂධීය ශාකසාර වලින් තමන්ගේ හෝ තමන්ගේ දරුවගේ ලෙඩ සුවපත් කරන්න පුළුවන් මෙතරම් වටින වෙදකමක් අපිට නැති වෙලා අභාවයට යමින් පවතිනවා. අපි මේක ආරක්ෂා කරගන්න ඕනේ නැද්ද? අපි මේක රැක ගන්න ඕනේ නැද්ද? අපි රැක ගන්න ඕන. මොකද මේක අපේ වෙදකම. අපි දන්නවා මේකෙන් අපේ ළමයි සුවපත් කරගන්න, ඔබ සුවපත් කරගන්න, ඔබට සුවපත් වෙන්න පුළුවන් කියන දේ. හැබැයි විවිධ කිමිකල් වර්ග වෙළඳ පොළට ඇවිල්ලා ඒවා හරියම පහසුයි භාවිතා කරන්න. ඒ නිසා ඒවට අපේ රටේ දෙමව්පියෝ හුරු වෙලා තිබුණා. එහෙම නැත්නම් වැඩිහිටියෝ හුරු වෙලා තිබුණා. ඒකෙන් වෙලා තිබෙන්නේ අපේ වෙදකම එන්න අභාවයට ගිහින් තිබෙනවා. මේ වදමල් තෙල් එක සම්බන්ධව විස්තරයක් දැනගන්න ඕන නම්, වැඩි දුර දෙයක් දැනගන්න ඕන නම් අපේ සිලෝන් හර්බලයිෆ් Facebook පිටුවට යන්න. එහෙම නැත්නම් මට කතා කරන්න. ඔබට ආදරයෙන් මඟ පෙන්වන්න මම සූදානම්. මේ හැමදේම කරන්නේ ඔබේ දරුවා නිරෝගීමත් සුවපත් දරුවෙක් කරන්න. මොකද අපි දන්නවා මේ රටේ හිසට තෙල් දාන එක සිංහල චාරිත්‍ර වාරිත්‍ර වලට අලුත් අවුරුද්දේ නැකතකට කරපු දෙයක්. අද වෙනකොට ඒක අභාවයට ගිහිල්ලා තිබෙනවා. අපි ඒක නැවත මේ රට තුල පටන් ගමු. අපේ දරුවෝ නිරෝගීමත් සමෘද්ධිමත් සුවපත් දරුවෝ පිරිසක් බවට පත් කරමු. ඒක ඔබට කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.